අයිබෝවන් දරුවනේ tuition.lk වෙබ් අඩවියට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාම සියලුම විෂයන් වලට අදාළව ප්‍රශ්න පත්‍ර ඔයගොල්ලන්ට tuition.lk වෙබ් අඩවියෙන් ලබා ගන්නට පුළුවන්. ඒ වගේමයි සියලුම විෂයන් වලට අදාළව වීඩියෝ නරඹන්නත් ඔයාලට පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ 9 ශ්‍රේණියට අදාළව එක් පාඩමක්. ඒ තමයි ලාක්ෂා කර්මාන්තය. මේක බැලුවාම ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා පින්තූර කිහිපයක්. ඒ ලාක්ෂා වලින් නිර්මාණය කරපු භාණ්ඩවල දකින්න තියෙන පින්තූර. අපි බලමු ලාක්ෂා කර්මාන්තය කියන්නේ මොකක්ද කියලා. ලාක්ෂා කර්මාන්තය මහනුවර යුගයේ රජවරුන්ගේ කාලයේ පටන් ඒ කියන්නේ කොට්ටාල් බද්ද කියන රාජකීය කාර්මික කාර්යාංශයේ පවා සේවය කරලා තියෙනවා මේ ලාක්ෂා කාර්මිකයන්. ඒගොල්ලන්ට රජතුමා දීලා තියෙනවා ඉන්න ප්‍රදේශයක් ඒකට කියනවා හංගිඩි වසම කියලා. ලාක්ෂා කාර්මිකයන්ට ඉන්න ප්‍රදේශයක් දීලා තියෙනවා ඒකට කියනවා හංගිඩි වසම කියලා. ඒ විතරක් නෙමෙයි මේ ලාක්ෂා කාර්මිකයන්ට නමක් කියනවා. ඒගොල්ලන්ට කියන්නේ හංගිඩියන් කියලා. හංගිඩියන්. ඊට අමතරව මේ ලාක්ෂා කාර්මිකයන් ආය ආමන්ත්‍රණය කරනවා ඊවඩුවන් කියන නමිනුත්. දැන් මං කිව්වා කීපයක් මේගොල්ලන්ට දිමු ප්‍රදේශයට කියනවා හංගිඩි වසම කියලා. ඒ වගේම ඒ ලාක්ෂා කාර්මිකයන් ආමන්ත්‍රණය කරනවා හංගිඩියන් කියලා. ඒ වගේම තවත් නමකින් ආමන්ත්‍රණය කරන ඒ තමයි ඊවඩුවන් කියන නම. ඊට පස්සේ අපි බලමු සාමාන්‍ය මොනවද මේ ලාක්ෂා කියලා කියන්නේ. ලාක්ෂා කියන්නේ අපි ලාක්ෂා ලබා ගන්නේ ලාක්ෂා කෘමියෙකුගෙන්. ඒ කෘමියා සාමාන්‍යයෙන් වහනවා ගස් කිහිපයක. මෙන්න මේ තියෙන්නේ ඒ ගස්. එකක් තමයි මොර. මොර ඊළඟට මසන් හිඟුරු ඉඟුරු නෙමෙයි හිඟුරු. හිඟුරු පිහිඹියා කෝන් කැප්පෙටියා තලකිරියා. මේ මම ලිව්වේ ලාක්ෂා කෘමියා වාසය කරන එයා ඉන්න ගස් කිහිපයක්. ලාක්ෂා කෘමියා මෙන්න මේ වගේ ශාකයන් මේ තියෙන්නේ මසන් ශාකයක්, මේ තියෙන්නේ මොර ශාකයක්. මේ වගේ ශාකයක මේ මසන් ශාකයක සාමාන්‍ය ලාක්ෂා කෘමියා ඇවිදගෙන යනකොට එයා එනකොට උගේ ශරීරයෙන් පිට වෙනවා ලාටු විශේෂයක්. ඒ ලාටු මේ අතුරුකිලි වල බැඳෙනවා. ඒ අතුරුකිලි වල බැඳුනට පස්සේ මොකද කරන්නේ? පවනට එනකොට ඒ කියන්නේ හුළඟට ඒ ලාටු ඝන බවට පත් වෙනවා. ඊළඟට මේ අතුරුකිලි කපලා පවනේ වේලෙන්න දාලා ඊට පස්සේ කැලි ටික වෙන්නම අරගෙන ඉවර වෙලා වංගිඩියකට දාලා හිමින් සැරේ කොටනවා. කොටලා අර අතුරුකිලි සහ ලාක්ෂා වෙනම වෙන් කර ගන්නවා. නැවත හුල්ලකට දාලා පොලලා ඊළඟට ලාක්ෂා කොටස් ටික අරගෙන නැවතත් වංගිඩියකට දාලා හොඳටම කොටනවා. මේ කොටලා රෙදි කෑල්ලක් අරගෙන, ඒ කියන්නේ තුනි රෙදි කෑල්ලක් අරන් ඊට පස්සේ ලාක්ෂා ටික ඔක්කොම අර රෙදි කෑල්ලට දානවා. දාලා පොට්ටනියක් වගේ ගැට ගහලා ලිප උඩින් තමයි එල්ලලා තියන්නේ. මොකද හේතුව තමයි ලාක්ෂා රස්නෙට උණු වෙනවා. අර වගේ උණු වුණාට පස්සේ අර රෙදි කඩ ඇස්සෙන් මෙහෙම පල්ලෙහාට රත් වෙන ලාක්ෂා පැක් කරනවා මිරිකලා වගේ ගන්න පුළුවන්. එහෙම තමයි ලාක්ෂා අරගන්නේ. අරගෙන ඉවරලා මෙහෙම පටියක වගේ උතලා අරගෙන තමයි ලාක්ෂා හදාගන්නේ. ඊළඟට ආපහු ආයෙත් අර රත් වුණාම උණු වෙන ලාක්ෂා නැවත හුලං වදිනකොට ආයි ඝන බවට පත් වෙනවා. ඔන්න ওই විදිහට ගන්නා ලාක්ෂා මුලින්ම සමහර ඒ කියන්නේ වර්ණවත් නැහැ. නමුත් වර්ණය එකතු කරගන්නේ ඊට පස්සේ. ලාක්ෂා තියෙනවා වර්ග දෙකක්. එකක් තමයි දීප්තිමත් ලාක්ෂා, අනිත් එක
සාමාන්‍යයෙන් නිකන් අවපැයින් තියෙන ලාක්ෂා වර්ග දෙකක් තියෙනවා. එතකොට දීප්තිමත් ලාක්ෂා තමයි තලකිරියා ලාක්ෂා කියලා කියන්නේ. ඒතර කෝන් හේවත් කැපිටියා ලාක්ෂා එච්චරම දීප්තිමත් බවක් ගන්නෙ නැහැ. මේ විදිහට ගන්න ලාක්ෂා මොකද කරන්නේ වර්ණ ගැනීමක් සිද්ධ කරන්න ඕනේ. අර විදිහට අරගන්න ලාක්ෂාවල්. එතකොට නිකම්ම නිකන් වර්ණ කිරීමක් සිද්ධ කරන්න බෑ. එහෙමනම් නැවතත් වර්ණ අර ලාක්ෂා රත් කරලා සැරින් සැරේ ඒ ලාක්ෂා වලට අපිට වර්ණ යොදා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ලාක්ෂා වලට වර්ණ ගොඩක් වර්ණ යොදා ගන්නේ නැහැ. වර්ණ තියෙන්නේ කිහිපයක් විතරයි. රතු, කළු, කහ, කොළ ඒ වගේ වර්ණ කීපයක් තමයි ලාක්ෂා වලට යොදාගන්නේ. ඊළඟට අපි මේකේ වර්ණ යොදාගන්නේ රතු වර්ණය සාදිලිංගම් වලින් යොදා ගන්නවා. සාදිලිංගම් කියලා කියන්නේ දරුවනේ ඉන්දියාවෙන් ගෙන්වනවා විශේෂ වර්ණයක්. ඒක තමයි සාදිලිංගම් කියලා කියන්නේ. කළු හදාගන්නේ පහන් දැලි හෝ කැකුණු දැලි වලින්. කහ හිරියල් වලින් ලබා ගන්නවා. ඒ වගේම කොළ පාට කහ හිරියල් සමග නිල් වර්ණ එකතු කරලා තමයි හදාගන්නේ. දැන් මේ තියෙන වර්ණ කොහොමද බලමු අපි දැන් ලාක්ෂා වලට එකතු කරගන්නේ කියලා. ලාක්ෂා රත් කරලා ඊට පස්සේ කෝටු දෙකක් එකට මිශ්‍රක මේ එකක් ලං කරලා අර වර්ණ එකතු කරලා හොඳට මේව අනාගත තමයි ලාක්ෂා වලට වර්ණ එකතු කිරීම සිද්ධ කරන්නේ. මොකද වර්ණ එකතු කරන්නත් අනිවාර්යයෙන්ම ලාක්ෂා රත් කරන්නට ඕනේ. ඒ වගේ හදාගන්න ලාක්ෂා කැබලි විදිහට සහ නූල් විදිහට හදා ගන්නවා. ඒ කොටස් කෑලි විදිහට සහ නූල් විදිහට තමයි හදාගන්නේ. මොකද කැබලි විදිහටත් ඕනේ නූල් විදිහටත් හදාගන්න ඕනේ භාණ්ඩ අලංකරණය කරන්න. හොඳට මතක තියාගන්න දරුවනේ ලාක්ෂා වලින් අලංකරණය කරන්නේ ලී භාණ්ඩ. ලී භාණ්ඩ වලට විතරයි ලාක්ෂා වලින් අලංකරණය කරන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද දැන් මේ ලාක්ෂා කැබලි සහ ලාක්ෂා නූල් සාදාගන්නේ කියලා. ලාක්ෂා හදාගනිද්දි මං කිව්වා ලාක්ෂා රත් කරගන්න ඕනේ කියලා. ලාක්ෂා නූල් හදාගන්න මේ වල රතේ පේන්නේ නැති මෙන්න මේ තියෙන අතේ ලාක්ෂා නූල. ලාක්ෂා කැබලි හදාගන්න ලේසි. මොකද ඒ කෑල්ලක් උණු කරලි ඉවරලා එහෙම පල්ලෙහාටම දැම්මට පස්සේ ලාක්ෂා කැබලි හදාගන්න පුළුවන් කෑලි විදිහට. හැබැයි නූල් හදාගන්න එහෙම බෑ. නූල් හදාගන්න නම් ලාක්ෂා කැබලි දෙකක් මෙහෙම රත් කරලා මෙහෙම ඇද්දහම තමයි නූලක් වගේ හැදෙන්නේ. ඒ නූල් හදාගන්න හේතුව තමයි නියපොතු වැඩ කියන ක්‍රමවේදයට භාණ්ඩ අලංකරණය කරන්න අනිවාර්යයෙන්ම නූල් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒ නිසා තමයි ලාක්ෂා නූල් හදාගන්නේ. දැන් බලමු ලාක්ෂා ඒ වගේ හදාගත්ත නූල් වලින් සහ කැබලි වලින් කොයි විදිහටද ලාක්ෂා භාණ්ඩ අලංකරණය කරන්නේ කියලා. ලාක්ෂා භාණ්ඩ අලංකරණය කරන්න තියෙනවා ක්‍රම දෙකක්. එකක් තමයි නියපොතු වැඩ. පළවෙනි එක නියපොතු වැඩ. දෙවෙනි එක පට්ටල් වැඩ. නියපොතු වැඩ කියලා කියන්නේ දරුවනේ අර මම කිව්වනේ ඉස්සෙල්ලම ලාක්ෂා වලින් නූල් හදා ගන්නවා කියලා. අන්නේ නූලක් අරගෙන ඊට පස්සේ මං කිව්වා ලාක්ෂා වලින් අලංකරණය කරන්නේ ලී භාණ්ඩ. දැන් මෙතන තියෙන්නේ සැර යටියක්. නැත්තම් වටාපත් මිටක් වෙන්න පුළුවන්. ලාක්ෂා වලින් මේ වගේ වටාපත් මිටක දකින්න තියෙන රටාවන් දාන්නේ මේ නූලකින්. ඒ නියපොතු වැඩ කියන්න හේතුව තමයි අපි හිතමුකෝ මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ අස්සන මලක් හරි ඔන්නෝම මලක පෙත්තක් තියෙනවා කියලා හිතමුකෝ. එතකොට මේක මේ ලීව රත් කරලා තමයි ගන්නෙ. අර වගේ හීන් නූලක් අරගෙන මෙතනින් මෙහෙම පටන් අරගෙන මෙතනටම අරන් ගිහිල්ලා ඉවරලා නියපොත්තෙන් තමයි කඩන්නේ. ඊට පස්සේ ආයි මෙතනට මෙහෙම අරගෙන ගිහිල්ලා ආයි ලාක්ෂා නූල මෙතනට අරන් ඇවිල්ලා නියපොත්තෙන් තමයි කඩන්නේ. අන්න ඒ නිසා තමයි ඒකට නියපොතු වැඩ කියලා කියන්නේ. පැහැදිලි නේද? අන්න ඒ වගේ නියපොත්ත භාවිතා කරලා තමයි අර නූල මේකට සම්බන්ධ කරන්නේ. ඒ ලාක්ෂා නූල. අන්න ඒ නිසා ඒකට කියනවා නියපොතු වැඩ කියලා.
පට්ටල් වැඩ කියලා කියන්නේ ඔයාලට පේනවා ඇති දරුවනේ මෙන්න මෙතන මේක තමයි පට්ටලේ කියලා කියන්නේ. මෙන්න මේ පට්ටලේට මෙතන පේනවා ඇති ඔයගොල්ලන්ට බීරලුවක් සවි කරලා තියෙනවා. මෙන්න මෙතන පේනවා ඇති මෙතන මෙහෙම සවි කරලා තියෙනවා ලී භාණ්ඩයක්. ඒ භාණ්ඩයට ඔයාලට පේනවා ඇති කලින් ආලේප කරලා තියෙනවා කහ වර්ණයක්. ඊට පස්සේ උඩින් නැවත රතු වර්ණයක් භාවිතා කරලා තියෙනවා. මේකෙදී මේ වර්ණ තැවරීම සිද්ධ කරන්නේ මුලින්ම යොදාගන්නේ කහපාට දාගත්ත අර ලාක්ෂා කැබැල්ල. මේ ලාක්ෂා කැබැල්ල මෙතන පට්ටලයට සවි කරනවා. මේ පට්ටලයට මේ ලිය සවි කරාට පස්සේ වේගයෙන් කැරකෙනවා. වේගයෙන් කැරකෙන භාණ්ඩ දැන් මෙහිම වේගයෙන් කැරකෙන එකට මෙහිම ලාක්ෂා කෑල්ලක් තිබ්බොත් මෙහිම ගෑවෙනවනේ. දැන් මේක වේගෙන් කැරකෙනවා නම් ඊට පස්සේ මෙහෙම ලාක්ෂා කොටසක් මෙහෙම තිබ්බට පස්සේ මේකේ ගානට රවුමටම ගෑවෙනවා. අන්න ඒක තමයි මෙතන මේ සිද්ධ වෙන්නේ. මුලින්ම කහපාට ගෑවෙනවා. ඊට පස්සේ රතු පාට කෑල්ලක් එහෙම තියාගෙන ගියාම ඊට පස්සේ රතු පාට ගෑවෙනවා. අන්න ඒ විදිහට තමයි ලාක්ෂා පට්ටලේ ආධාරයෙන් වර්ණ ගැන්වීම සිද්ධ කරන්නේ. පැහැදිලි නේද ඔයගොල්ලන්ට? මේ තියෙන පට්ටලයකට සවි කරපු ලී භාණ්ඩයක්. නැත්නම් අපි කියන ලී බීරලුවක් තමයි මෙතන දකින්න තියෙන්නේ. බීරලුවක් කියන්නේ දරුවනේ ඔයගොල්ලන් දැකලා ඇති සමහර විට දැන් නම් ගෙවල් වල බොහොමයක් අඩුයි. මොකද ජනෙල් වල උඩ කොටසට දැන් නම් ගොඩක් අය පාවිච්චි කරන්නේ මල් වැලක් හරි ලී වැලක් හරි ඒ වගේ දෙයක්නේ. ඔගොල්ලෝ ඒ වුණාට ඔයගොල්ලන් පන්සල් වල එහෙම ගියම දකින්න පුළුවන් ජනේලේ උඩ කොටස දකින්න තියෙනවා නිකන් දිගට මෙහෙම පොළු වගේ නිර්මාණය කරපු. ඒ කියන්නේ ඒවට කියනවා අපි බීරලු කියලා. ඒ බීරලු අලංකරණය කිරීම සිද්ධ කරලා තියෙන්නේ ලාක්ෂා වලින්. හුඟක් වෙලාවට මේ අපිට විහාරස්ථානවල මේ ධාතුන් වහන්සේ වැඩ සිටින මේ මාලිගාවේ උඩ කොටසේ ගොඩක් වෙලාවට ඒ වටේ තියෙන බීරලු වලින් තමයි සරසලා තියෙන්නේ. ඔගොල්ලෝ ගිහාම බලන්න ලී වලින් අලංකරණය කරලා තියෙන්නේ කොහොමද කියලා. අන්න ඒ වගේ බීරලුවක් තමයි දරුවනේ මෙතන මේ දකින්න තියෙන්නේ. එහෙමනම් මේ විදිහට වර්ණ දෙකක් තැවරුවේ ඇයි කියලා අපි බලමු ඊළඟට. හුඟක් වෙලාවට ඔයාලට පේනවා ඇති මෙතනත් ඔයාලට පේනවා ඒත් අර වගේම පට්ටලේ සවි කරලා මේ ලී භාණ්ඩේ වර්ණ තැවරීම සිද්ධ කරනවා. මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මේ ලී යෂ්ටිය එහෙම නැත්නම් අපි හිතමු සැරයටියක් කියලා. ඒ සැරයටිය මෙතන යට තියෙනවා දුම් කබලක්. ඒ කියන්නේ ගින්දර තමයි එතන තියෙන්නේ. ඒක රත් වුණාම තමයි මේ ලාක්ෂා වලින් කරපු අලංකරණය කරපුවා මේ ලීයට සවි වෙන්නේ. මෙතනින් රත් කර තමයි අර නියපොතු වැඩ එහෙම නැත්නම් මේක උනත් කරන්න ඕනේ. රත් කරන්නේ නැත්නම් ලීයට අර මොකද ලාක්ෂා ගෑවෙන්නේ නැහැනේ. රත් වෙනකොට උණු වෙනවනේ. උණු වුණාම තමයි අර භාණ්ඩේ ලාක්ෂා තැවරෙන්නේ. එහෙම නිර්මාණය කරපු වර්ණ කීපයක් දාලා ඉවරලා ওই විදිහට වර්ණ දා ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති නියපොතු වැඩ සහ පට්ටල් වැඩ කියන්නේ මොකක්ද කියලා. දරුවනේ ඔයගොල්ලන්ගෙන් විභාගෙදි අහන ප්‍රශ්නයක් තමයි ඒක. ලාක්ෂා නිර්මාණය කරන ක්‍රමවේද දෙක ශිල්ප දෙක මොකක්ද කියන එක නිසා අනිවාර්යයෙන්ම මේ නියපොතු වැඩ සහ පට්ටල් වැඩ කියන එක පැහැදිලිව මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි බලමු ඇයි මේම වර්ණ දෙකක් දැම්මේ කියලා. කොයි විදිහටද මේගොල්ලෝ මෙතනින් එහා මේ සැරසිලි නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මෙතනින් මේක බැලුවාම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ අර අපි මං කිව්වේ කලින් එක පාට කහ පාට වර්ණයක් දැම්මා කියලා. ඊට උඩින් තව වර්ණයක් දාලා තියෙනවා රතු වර්ණේ. එහෙමනම් මොකද කරන්නේ? කීනේ උපකරණයක් අරගෙන මේකේ යට කහ පාට මතුවෙන විදිහට උඩ රතු පාටින් හූරලා තමයි සැරසිල්ල යොදාගන්නේ. පැහැදිලිව පේනවා ඇති ඔයගොල්ලන්ට. මෙන්න මෙතන තියෙනවා මෝස්තරයක් නිර්මාණය කළ පලාපිති මෝස්තරයක් තියෙනවා මේකේ. ඉරියැඳලා තියෙනවා. හැබැයි පේන්නේ කහ පාට මතුවලා තියෙනවා කියලා පැහැදිලිව පේනවා. දැන් මෙතනත් බලන්නකෝ. මෙතන රතු පාට ගාලා තියෙනවා, කහ පාට ගාලා තියෙනවා, ඒ වගේම කළු පාට. එහෙමනම් කහ පාට මතුවෙන විදිහට අර කළු පාට උඩින් ආලේප කරලා ඊට පස්සේ සැරසිල්ල මතු කරගෙන තියෙනවා. හූරලා තමයි මතු කරගන්නේ.
දැන් පැහැදිලිනේ අන්න ඒ විදිහට තමයි නිර්මාණය කරන්නේ. ඊළඟට ලාක්ෂා භාණ්ඩ අනිවාර්යයෙන්ම මම කිව්වා ලී භාණ්ඩ කියලා. ලී භාණ්ඩ විතරක්ම නෙමේ සමමිතික භාණ්ඩ වෙන්නත් ඕනේ මේවා. මොකද එක්ක පටලයක ලියවන තියෙන භාණ්ඩයක් වෙන්න ඕනේ. සමමිතිකයි කියලා කියන දෙපැත්තම සමාන. නිකන් බැලුවාම ඔයගලන්ට ඔක්කොම පේනවා මේවා රවුම් හැඩ තමයි දකින්න තියෙන්නේ. උදාහරණ විදිහට මම කියන්නම්. ගොඩක් වෙලාවට ලාක්ෂා වලින් අලංකරණය කරන්නේ වටාපත් මිටි, වටාපත් මිට. ඊළඟට සේසත් මිටි, සැරයටි, සැරයටි කියන්නේ හැරමිට්ටකට, සැරයටි. ඊළඟට ආභරණ මංජුසා, වගේ දේවල් ගොඩක් වෙලාවට හෙප්පු යට කොටසටත් ඒ වගේ භාවිතා කරනවා. දැන් නම් ඕගොල්ලන් අර ශිල්ප වගේ ප්‍රදර්ශනයක් බලන්න ගියා නම් ඇත්තටම මේසයක් පවා සමහරු නිර්මාණය කරලා තිනු ඉතා අලංකාර විදියට. හොඳටම මතක තියාගන්න ඕනේ දරුවනේ දැවවලට විතරමයි ලාක්ෂා පාවිච්චි කරන්නට පුළුවන්. මෙන්න මේ වගේ තමයි අනිවාර්යෙන් ඕගොල්ලෝ මතක තියාගන්නත් ඕනේ භාණ්ඩ කීපයක්. මොකද ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න තමයි මේ. පැහැදිලිව පේන්න ඇති අලංකරණය කරලා තියෙනවා ඉතා ලස්සනටම මෙතන මේ තියෙන්නේ වටාපතක්. මේ වටාපතේ තියෙන මිට තමයි මේ තියෙන්නේ සැරසිලි කරලා ඉතා අලංකාරණීය පොතු වැඩ සහ පට්ටල් වැඩ දෙකම උපයෝගී කරගෙන නිර්මාණය කරපු එකක් තමයි මේක. එහෙමනම් අපි බලමු මොන වගේ මෝස්තරද දැන් මේකට යොදාගන්නේ කියලා. සාමාන්‍යයෙන් මෝස්තර යොදාගන්නේ දරුවනේ ජ්‍යාමිතික සැරසිලි. අපි දන්නවා සාම්ප්‍රදායික සැරසිලි ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදෙනවා. ඒකේ අවසානයේ තියෙන ජ්‍යාමිතික සැරසිලි තමයි ගොඩක් වෙලාවට යොදාගන්නේ. එහෙමනම් කුන්දිරික්කන්, ගල් බින්දුව, බෝපත්, පලාපෙති, වැල්පොත, තනිපොට ලණුව සහ දෙපොට ලණුව ඊට අමතරව තවත් මෝස්තර හුඟක් යොදා ගන්නවා. ඒ වගේ ජ්‍යාමිතික හැඩතල තියෙන ඒවා. හොඳට මතක තියාගන්න ඔයාලා මේ සේරම මෝස්තර සහ ඊළඟට මම කිව්වා සමමිතික භාණ්ඩ කියලා. මොකද ඕගොල්ලන්ට තව එකක් විභාගයට එන්න පුළුවන් මෙන්න මේ විදිහේ. අඳින රූපයක් එන්නත් පුළුවන් ලාක්ෂා වලින් නිර්මාණය කරන භාණ්ඩයක් ඇඳ වර්ණ කරන්න කියලා. එහෙමනම් මතක තියාගන්න ඕනේ දරුවනේ සමමිතික භාණ්ඩයක් අනිවාර්යෙන් අඳින්නත් ඕනේ. ඒ වගේමයි ජ්‍යාමිතික සැරසිලි යොදලා තමයි ඒක අලංකරණය කරන්නට ඕනේ. ඒ වගේ ප්‍රශ්න ලියන ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ වගේම අඳින ප්‍රශ්න අහන්නත් පුළුවන් මේ ලාක්ෂා කියන පාඩමේ. අනිවාර්යයෙන්ම දැන් මේ කියපු හැම එකක්ම ඔයාලට මතක තියාගන්න ඕනේ. මොකද සාමාන්‍ය පෙළ විභාගයටත් 9 වසරේට අදාළ වෙච්ච ප්‍රශ්න අහන හින්දා. එhmenan මම හිතනවා ඔයගොල්ලන්ට ලාක්ෂා කියන පාඩම සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්නට ඇති. එහෙමනම් ලබන සතියේදී අපි ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු අලුතෙන් පාඩමක් අරගෙන. ආයිබෝවන්.